සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරයෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩර් YouTube channel එකට. ඉතින් මේ සතියටත් අදාළව ශ්‍රී ලංකා රජය මගින් ජොබ් වේකන්සිස් විශාල ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් ඉෂුව කරලා තිනවා. ඉතින් ඔයාලත් මේ අවස්ථාවේදී රජයේ රැකියාවක් හොය ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ලින්ක් සියල්ල මම description එකේ දාලා තිනවා. ඒ හරහා ගිහලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි වේකන්සි එක විදියට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් තමයි මේ වේකන්සි එක ඉෂුව කරලා තින්නේ. කළමනාකරන සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ දෙක සේවා ගණයට අයත් ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියේ තන්තුව සඳහා තමයි බඳවා ගැනීමක් කරන්නේ. අයදුම්පත් බාර ගන්න අවසාන දිනයේ විදියට 2026 පළවෙනි මාසයේ 26 වෙනිදා විදියට තමයි සඳහන් කිරීමක් කරලා තින්නේ. ඒ වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ජොබ් පොසිෂන් 3ක් සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්, ඔඩිට් ඔෆිසර්, ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් සම්බන්ධයෙන්. ඉතින් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් සඳහා වේකන්සිස් 11යි, ඔඩිට් ඔෆිසර් සඳහා වේකන්සිස් 2යි, ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් සඳහා ජොබ් වේකන්සිස් 120ක ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2026 ජනවාරි 13 වෙනිදා විදිහට සඳහන් කිරීමක් කරලා තිනවා. ඒ වගේම උතුරු පළාත් සභාව මගින් තාක්ෂණික සේවයේ ජනපද නිලධාරී තුන්වන ශ්‍රේණිය සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඉතින් මෙතනදී වේකන්සිස් 11ක් සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනයේ විදියට 2026 ජනවාරි 26 වෙනිදා විදියට සඳහන් කිරීමක් කරලා තිනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ මගින් ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමක් කරනවා. ඉතින් මෙතනදී අයදුම්පත් බාර ගන්න අවසාන දිනයේ විදියට 2026 ජනවාරි 23 වෙනිදා විදියට සඳහන් කිරීමක් කරලා තිනවා. ඒ වගේම අවසාන වශයෙන් ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුව මගින් ජොබ් පොසිෂන් 12ක් සඳහා අයදුම්පත් කැඳවීමක් කරලා තිනවා. ඩිරෙක්ටර් හියුමන් රිසෝස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් දිස්ත්‍රික්, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ඉමර්ජන්සි ඔපරේෂන්, ෆයිනෑන්ස් ඔෆිසර්, නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්, Information Technology Officer, Translator, Development Officer, Communication Technician, Management Assistant, Driver සහ Office Aide සම්බන්ධයෙන් කියන මෙන්න මේ ජොබ් පොසිෂන් 12 සඳහා තමයි අයදුම්පත් කැඳවීමක් කරලා තියෙන්නේ. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනයේ විදියට 2026 ජනවාරි 11 වෙනිදා විදියට සඳහන් කිරීමක් කරලා තිනවා. ඉතින් ඔන්න ඔය විදියට මේ සතියට අදාළව ජොබ් වේකන්සිස් විශාල ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් ඉෂුව කරලා තිනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ලින්ක් සියල්ල මම description එකේ දාලා තිනවා. ඒ හරහා ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.